ශ්‍රී ලංකාවේ කොටියා එන්නේ ශ්‍රී ලංකාවටම ආවේනික වෙච්ච කොටි උපවිශේෂයක්. සාමාන්‍යයෙන් මේ සතුන් ශ්‍රී ලංකාවේ වියලි සහ තෙත් යන කලාපයන් දෙකේම ජීවත් වෙනවා. මේ සතුන් අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් වෙන්නේ බොහෝ දුරට තනියම එහෙමත් නැත්නම් හුදකලාවේ ඒගොල්ලන්ගේ පැටවු එක්ක. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ යාල ජාතික වනෝද්‍යානයේ වසර 2 මාස 5ක් පුරා සිදු කරනු බොහොම අපූර්ව අධ්‍යයනයකින් මේ කොටින්ගේ හැසිරීම පිළිබඳ අපේ තිබ්බ සාම්ප්‍රදායික අදහස් උඩු යටි කුරු වුණා. තමන්ගේ නොවන කොටි පැටියෙක් දරුකමට හදාගත්ත බොහොම අපූර්ව අවස්ථාවක් අපිට නිරීක්ෂණය කරන්න ලැබෙනවා. ඒ දෙක පාරක් විතරක් නෙමෙයි දෙපාරක්. පළමුව මේගොල්ලන්ගේ පුංචි ඒ වගේම ඊට පස්සේ සම්බන්ධයක් නැති ගැහැණු සතෙක් විසින්. ඉතින් කොටියන් අතර මේ විදියට සිදුවන තමන්ගේ නොවන දරුවන් දරුකමට හදා ගැනීමේ දුර්ලභ අවස්ථාව යෝජනා කරනවා ඥාති තේරීම් සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ අනුව හැඩගැහුණු පරාර්ථකාමී හැසිරීම් සත්ත්ව ලෝකෙත් හොයාගන්න පුළුවන් කියලා. අද කතා කරමු ඒ ගැන මෙන්න මේ වීඩියෝ තුලින්. මෙම මේ සතුන් දෙන්නව නිරීක්ෂණය කර ඉද්දී ඒගොල්ලන්ට දකින්න පුළුවන් වෙනවා ඒගොල්ලන්ගේ පුංචි මේ පැටවුන් දෙදෙනාගේ වගකීම බාරගත්ත විදිහ. එයාගේ මේ විදිහට තමන්ගේ නොවන දරුවන් හදා වඩා ගන්න කැමැතිවීම අපිට හඳුන්වන්න පුළුවන් ඥාති පරාර්ථකාමීත්වය කියලා. මේක අපිට කියනවා සතුන් පවා ඒගොල්ලන්ගේ හවුල් ජානමය පැවැත්ම වැඩි දියුණු කරන්න ඒගොල්ලන්ගේ ජානමය ඥාතින්ට සහාය වෙනවා කියලා. ඒගොල්ලන්ගේ පුංචි පැටවුන් සඳහා රැකවරණය දුන්නා. ඒගොල්ලන්ට සෙනෙහස දුන්නා. පෝෂණය කරා. ඒ වගේම ඒගොල්ලන්ව ආරක්ෂා කරා. සරලවම අම්මෙක් වගේ මේ පැටවුන් දෙදෙනාට හිටියා. කෙසේ වෙතත් මාස 2මාරකට පස්සේ මේ පැටවු දෙදෙනාගේ පුංචිට තමන්ගේම දරුවන් බිහි කරන්න අවශ්‍යතාවයක් එනවා. ඒ නිසා මේ පැටවුන් දෙන්නාව එයා අතහැරලා දානවා. සරලවම ඒ කියන්නේ තමන්ට අවාසියක් දැනුණු කල ඉවත් වීමක්. මෙම කාල පරිච්ඡේදයෙන් පස්සේ ඒගොල්ලන්ගේ පුංචි අපේ පරීක්ෂකයන්ට එයාගේම ළමයි ටිකක් එක්ක නිරීක්ෂණය කරන්න ලැබෙනවා. ඒ විදිහට එයා තවදුරටත් මේ ළමයි ගැන බලන්නේ නැහැ කියලා ඒගොල්ලන්ට තහවුරු වෙනවා. කොහොම නමුත් ටික කාලෙකින් කොටි පැටියා අතුරුදහන් වෙනවා. දෙවන පැටයේ සම්බන්ධයක් නැති ගැහැණු සතෙක් විසින් දරුකමට හදා ගන්නවා. හුදකලා විලෝපිකයන් අතර සුවිශේෂී දුර්ලභ සිදුවීමක් තමයි මේ. මේ අලුත් අම්මා YM67 සඳහා මාතෘ රැකවරණය සපයලා තියෙනවා. ළඟේ පුංචි මේගොල්ලන්ට දක්වපු ඥාති පරාර්ථකාමීත්වයේ සෙනෙහස වගේ නෙමෙයි මේ සත්වයා මේ පැටියට දක්වන්නේ අන්‍යෝන්‍ය පරාර්ථකාමීත්වය. ඒ කියන්නේ අපි අතරමං වෙලා ඉන්න දරුවෙක්ට උදව් කරනවා වගේ වැඩක්. සරලවම ඒක අපි කරන්නේ එයත් මිනිස්සෙක් නිසා. අපි හැමෝම මිනිස්සු කියන හැඟීම අපිට ඒ වෙලාවේ ඇති වෙලා ඒ ළමයා කාගේ කවුද කියලා හොයන්නේ නැතුව අපි ඒ ළමයාට උදව් කරනවා වගේ තමයි මේ කොටි ගැහැණු සතත් තමන්ගේ වර්ගයේ වුණු සතෙක් නිසා මේ පැටියව දරුකමට හදාගන්නේ. මේ සොයා ගැනීම ශ්‍රී ලංකාවේ කොටියන්ගේ සමාජ ව්‍යුහය පිළිබඳ සාම්ප්‍රදායික ඉදිරි දර්ශනවලට අභියෝග කරනවා. සාමාන්‍යයෙන් හුදකලාව ජීවත් වන පූසන් කවමදාවත් තමන්ගේ නොවන පැටවුන පෝෂණය කරන්නේ නැහැ. හේතුව ඒගොල්ලන් සම්පත් සඳහා තරඟ කරමින් තමයි ජීවත් වෙන්නේ. මේ වගේ දෙයක් වෙන්න හේතු කිහිපයක්ම බලපාන්න පුළුවන්. පළවෙනි හේතුව විදිහට ජානමය සම්බන්ධය සහ ඥාති තේරීම. මේ පැටවුන්න දරුකමට හදා ගැනීම ඥාති පරාර්ථකාමීත්වය ගැන අපි දන්න න්‍යායන් සමග සම්බන්ධ වෙනවා. එතන සිද්ධ වෙන්නේ ජානමය වශයෙන් සම්බන්ධ පැටවුන්ගේ පැවැත්ම තහවුරු කරන්න මෙයා අම්මා කෙනෙක් වෙන එක. සරලවම දෙමව්පියන් නැති වුණු ළමෙක්ව ඒ දරුවගේ පුංචි හදා ගන්නවා වගේ වැඩක් තමයි අපේ සමාජෙත් මේ වගේ දේවල් සිද්ධ වෙනවා වගේ මේගොල්ලන්ගේ සමාජය ඇතුළෙත් මේ වගේ දේවල් සිද්ධ වෙනවා. ඒ තමන්ගේ පරපුරේ කියන හැඟීම නිසා තමයි මේ දේ සිද්ධ වෙන්නේ. දෙවන කාරණාව තමයි අන්‍යෝන්‍ය පරාර්ථකාමීත්වය සහ සමාජ නම්‍යශීලීත්වය. ඥාති නොවන දරුවෙක් හදා ගැනීමෙන් ඇඟ වෙන්නේ තැම් අවස්ථාවලදී එකිනෙකාට උදව් කර ගැනීම පරිණාමීය වශයෙන් වාසිදායකයි කියලා මේ ජීවින් කාලාන්තරයක් තිස්සේ ඉගෙනගෙන තියෙන නිසා. සමහර විට මේ ඥාති නොවන කොටි දේනුවත් මේ වගේම අතරමං වුණු නමුත් තවත් සතෙක් විසින් රැක බලාගත්ත කෙනෙක් වෙන්න පුළුවන්. ඒ මතකෙන් එයා මේ දේ කළා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් එයා සරලවම මේක කළේ තමන්ගේ නොවුනත් තමන්ගේම වර්ගයේ සතෙක් නිසා. තුන්වෙනි කාරණාව තමයි වැරදි වැටහීමක්. සමහර විට මේ විදිහට තමන්ගේ නොවන පැටියෙක් හදාගත්තේ තමන්ගේම පැටියෙක් විදිහට වරදවා වටහාගෙන වෙන්න පුළුවන්. නමුත් එහෙමනම් වෙන්න කිසිම විදිහක් නැහැ. එයාලා තමන්ගේ පැටවුන්ගේ ඉව හොඳට දන්නවා. ඉතින් ඇත්තටම මේක වැරදි වැටහීමකින් නෙමෙයි හොඳ තේරුම් ගැනීමකින් කරපු දෙයක්.
මේ අධ්‍යනය විලෝපිකයන් තුළ සාමූහික හැසිරීම් වල පරිණාමීය යාන්ත්‍රණයන් පිළිබඳ නව අවබෝධයක් අපිට ලබා දෙනවා. සිංහයන් සහ වෘකයන් වගේ සමාජ සතුන් තුළ මේ ඇලෝපේරන්ටෝ රැකවරණය ලැබෙන අවස්ථා අපිට දැක බලා ගන්න ලැබෙනවා. කොහොම නමුත් කොටියන් වගේ හුදකලා විශේෂවල මේක සිද්ධ වෙන එක දුර්ලභයි. මේ සොයා ගැනීම යෝජනා කරන්නේ ජනගහන ස්ථායිතාවය සහ ඔරොත්තු දීමේ හැකියාව සඳහා භූමිකාවක් ඉටු කළ හැකි කලින් හිතුවටත් වඩා විශාල මාංශ භක්ෂකයන් තුළ සමාජ නම්‍යශීලීත්වය බහුලව පවතිනෝ කියලා. සංරක්ෂණ වේදීන් සඳහා මේ සොයා ගැනීම කොටින්ගේ ගහනය තුළ සංකීර්ණ පාරිසරික ගතිකත්වය ආරක්ෂා කිරීමේ වැදගත්කම තමයි අවධාරණය කරන්නේ. මේ වගේ දුර්ලභ හැසිරීම් සිදුවන්නේ කොහොමද සහ ඇයිද කියලා විධිමත් පරීක්ෂණයක් කරලා අපි අවබෝධ කරගත්තොත් අපිට තව තවත් මේ සතුන්ගේ හැංගිච්ච ජීවිතය සහ සමාජය ගැන ගොඩක් කරුණු කාරණා අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් මේත් එක්කම අපි අපේ වීඩියෝ එකේ අවසානයට එනවා. ඉතින් මේ වගේ දෙයක ඔයාට හිතන දේවල් ගොඩක් ඇති. ඒ හැම දේ ගැනම පහලින් කමෙන්ට් එකක් දාලා කියන්න. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක ලයික් කරන්න. ඒ වගේම මතකතුව subscribe කරලා bell icon එකත් අහන්න. එතකොට මගේ වීඩියෝ බලන මුල්ම පිරිස අපරට ඔයගලන්ට එකතු වෙන්න පුළුවන්. ඉතින් මේ මතක් කිරීමත් එක්ක ආයෙත් ඔයාලව හම් වෙන බලාපොරොත්තු වෙමින් අදට මම ඔයාලගෙන් සමු අරගෙන යනවා. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.